දේශපාලනය ප්‍රමිතිගත කරනවා. අපේ රටේ දේශපාලනයට ප්‍රමිතියක් නැහැ. දේශපාලකයට හිතු දේ කරන්න පුළුවන්. එයාට හිතුනොත් වරායෙන් පන්නලා වාහනයක් පාවිච්චි කරනවා. එයාට හිතුනොත් වාහන ලියාපදිංචි කරන්න නැතුව පාර දුවන්න එයා ඒක කරනවා. එයාට හිතුනොත් නුවරඑළිය එළවලු වගා කරලා සිකුරාදට ජනාධිපති ලේකම් කාර්යාලයට ගේන්න කියලා හිතුනොත් ගෙනවනේ. හරිද? එයාට හිතුනොත් මහජනයාගේ ධනය, මහජනයාගේ වාහන, මහජනයාගේ දේපල රිසිසේ පාවිච්චි කරන්න කියලා හිතුනොත් ඒගොල්ලෝ කරනවා. ඒගොල්ලන්ට හිතුනොත් නීති කඩන්න ඕන කියලා නීති කඩනවා. ඒගොල්ලන්ට හොරකම් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට නාස්ති කරන්න පුළුවන්. හැබැයි පුරවැසියන්ට ප්‍රමිතියක් තියෙනවා. පුරවැසියන්ට තියෙන මේවා විතරයි කරන්න පුළුවන්. හැබැයි දේශපාලකයට හිතු දේ කරන්න පුළුවන්. එනිසා අපේ රටේ දේශපාලකයට ප්‍රමිතිගත කිරීමක් නැහැ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පළමු කොටම ජනාධිපතිවරයාට, ඇමතිවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට, මන්ත්‍රීවරයාට ප්‍රමිතිගත කිරීමක් කරනවා. ඔයාට ආණ්ඩුවේ වාහන පාවිච්චි කරන්න පුළුවන් කොච්චරද? ප්‍රමිතියක්. ඔයාට ආණ්ඩුවේ ගෙවල් වල ඉන්න බෑ. ප්‍රමිතියක්. ඔයා නීතියට යටත් ප්‍රමිතියක්. අවුරුදු 5ක් හිටපුවම පාර්ලිමේන්තුවේ පෙන්ෂන් එක හම්බ වෙනවා. හම්බ වෙන්නේ නැහැ. ප්‍රමිතියක්. ඕනේ නැද්ද? අන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව දේශපාලකයට ප්‍රමිතියක් ගේනවා. එහෙම ප්‍රමිතියක් ගේනකොට හිටපු දේශපාලකයන්ටත් හිටපු ජනාධිපතිවරුන්ටත් ඒ ප්‍රමිතිය ඇතුළත්. ඕනේ නැද්ද? දැන් හිටපු ජනාධිපතිවරුන්ට විවස්ථාවේ යම් වරප්‍රසාද දීලා තියෙනවා. සමහර ඒවා පනතකින් දීලා තියෙනවා. සමහර ඒවා චක්‍රලේඛනකින් දීලා තිබෙනවා. හරිද? චක්‍රලේඛන හරහා දීලා තිබෙනවා. පනත් හරහා දීලා තිබෙනවා. විවස්ථාව හරහා දීලා තියෙනවා. හැබැයි විවස්ථාවෙන් පනතෙන් චක්‍රලේඛනෙන් දුන්නුවට වඩා ඒගොල්ලෝ පාවිච්චි කරනවා. විවස්ථාවෙන් පනතෙන් චක්‍රලේඛනයක් දීලා නැහැ. ගෙදර ඇම්බියුලන්ස් එකක් තියාගෙන ඉන්න. විවස්ථාවෙන් නීතියෙන් චක්‍රලේඛන වලින් දීලා නැහැ. කෝකියෝ තියාගෙන ඉන්න. විවස්ථාවෙන් නීතියෙන් චක්‍රලේඛන වලින් දීලා නැහැ. වාහන 16 වාහන 30 තියාගෙන ඉන්න. අන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පළමු කොටම විවස්ථාවෙන් නීතියෙන් චක්‍රලේඛනෙන් දීලා නැති අනීතික දේවල් සියල්ල ආපහු කැඳෙව්වා. සියල්ල. ඒතර කියනවා පලිගන්නවලු. පලිගන්නව නෙවෙයි. නීතියට යටත් කරනවා. නීතියෙන් තියෙන දේ ලබා දීලා තිබෙනවා. ඊළඟ අපි කමිටුවක් දාලා තිබෙනවා. නීතියෙන් ලබා දී තිබෙන දේවල් ගන්නත් නීතිය වෙනස් කරනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මතක තබා ගන්න. කවුරු හරි හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක් නැත්තම් එයාට ආණ්ඩුවට ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. ඔබට කොළඹ ගෙයක් තියෙනවද? ඔබගේ කාලාත්‍රයාට කොළඹ ගෙයක් තියෙනවද? ඔබගේ දුවදරුවන්ට කොළඹ ගෙයක් තියෙනවද? ඔබට ගෙදරකට කුලිය ගෙවා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන ආදායමක්ද තියෙන්නේ? ඔබ නිකන් අස්සසුම ලබා ගන්න මට්ටමේද ඉන්නේ? එහෙනම් ගෙයක් දෙමු. හැබැයි ඇප්ලිකේෂන් එකක් පුරවලා වන්න උන. ඕන නැද්ද? ඕන. ඇයි මේ රටේ පුරවැසියන් ආණ්ඩුවේ මොකක් හරි ගන්න ඇප්ලිකේෂන් එකක් පුරවන්න උන. හිටපු ජනාධිපතිවරු හැමදේම ගන්නවා ඉල්ලුම් පත්‍ර පුරවන්න නැතුව. එනිසා අපි ඉල්ලුම් පත්‍රයක් එවන්න කියනවා. ඉල්ලුම් පත්‍රය දිහා සලකා බලලා අනුකම්පාවෙන් යුතු යමක් දෙන්න ඕන. හොඳ නැද්ද? මේ පරිගැනීම නෙවෙයි. අපේ රටේ දේශපාලනය අපි ප්‍රමිතියකට ගේනවා. මොනවද හිමිදේ? මොනවද අහිමිදේ? එහෙම ඕනේ නැද්ද? නමුත් අපේ රටේ දේශපාලකයෝ ඔවුන් කල්පනා කරනවා ඔවුන්ට මේ හැමදේම හිමි කියලා. හැබැයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව
දේශපාලන ප්‍රමිතිගත කරනවා මොනවද හිමිදේ? හිමි නොවන හැමදේම අහුසි කරනවා. මේ රට හදන්න. ලිපිය අපි බාරගත්තා ජනාධිපතිතුමා වෙනුවෙන් පස්වන විධායක ජනාධිපතිතුමා වෙනුවෙන් මම සංජය මහවත්ත සිවිල් සමාජ ක්‍රියාකාරික මම හිතන්නේ අපි අද දවසේදී මේ රටේ සමස්ත ජනතාවට ඇතිවෙච්ච ප්‍රශ්නයක් ලිපියකට ගොනු කළා හිටපු ජනාධිපතිතුමාගේ නිල නිවසට ආව බාර දෙන්න. ඉතින් බාර දෙන අවස්ථාවේ නීතිඥවරුන් කිහිප දෙනෙක්ම මේ අවස්ථාවට සහභාගී වුණා. හොඳ නීතිඥ ක්ලාස් එකක්. එහෙම නැත්නම් හොඳ පන්තියකට සහභාගී වෙන්නත් අවස්ථාව ලැබුණා. ඇත්තටම අපි මුල් අවස්ථාවේදී හිතුවේ ජනාධිපතිතුමාට ඉල්ලීමක් කළා තියෙනවා හිටපු ජනාධිපතිතුමාගේ මේ නිවසෙන් ඉවත් වෙන්න. ඒ නිසා කරුණාකරලා ඉවත් වෙන්න කියලා මේ වර්තමාන රජයේ නිලධාරීන් අමාත්‍යවරුන් ඉල්ලනවා කියලා. ඉතින් ඒක මත පදනම්ව තමයි අපි අපේ ලිපියත් හැදුවේ. අපේ ලිපියේදී අපි කියන්නේ හිටපු ජනාධිපතිතුමා අනීතික ආකාරයට මේ නිවසේ රැඳී සිටිනවා නම් වහාම ඉවත්වන්න නීති අනුව කටයුතු කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම උනේ. ඉතින් අර තියෙනවනේ කතාවක් කටවචනයට මොන දෙයක් කරන්නත් බෑ කියලා. ඒ අතීතයේදී අර පෙම්වතා පෙම්වතියට ලියුම ලියන්නෙත් ලිඛිතව තමයි දෙන්නේ පණිවිඩේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වර්තමාන රජේනුත් මෙතුමා නීත්‍යානුකූල නොවන ආකාරයට රැඳී සිටිනවා නම් කරුණා කරලා ඒක ලිඛිතව ඉදිරිපත් කරලා මේ ප්‍රශ්නය විසඳන්න. අපි දැන් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. පහුගිය රජය සමයේදීත් මේ ප්‍රශ්නත් එක්ක බදාගෙන සටන් වැදුනා. දැන් මේ රජයේ මේ කියන දේවලුත් එක්ක නැවත වතාවක් මේ ප්‍රශ්නත් එක්ක සටන් වදින්න මේ මහ ජනතාවට අයිතියක් නැහැ. 3/2 බලයක් දීලා තියෙනවා නම් කියන්න ඕනේ ක්‍රියාත්මක කරන්න. ඒක බලාගෙන තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ සඳහා අවස්ථාව දෙන්න කියන එක තමයි අද දවසේදී ඉල්ලා සිටියේ. අතන මේ සිවිල් සංවිධානවල පිරිස ගෙනල්ලා බාර දුන්න ලිපිය අපි බාරගත්තා මේ ජනාධිපතිතුමා වෙනුවෙන් පස්වන විධායක ජනාධිපතිතුමා වෙනුවෙන්. ඇත්තටම මෙතුමන්ලා මතු කරපු කාරණය තමයි නීතියානුකූල අයිතියක් තියනවාද කියන එක. නෛතිකව තමයි මෙතුමාට මේ නිවස බාර දීලා තියෙන්නේ. එවකට හිටිය රජය විසින් තීරණය කළා ඉතාමත් නිවැරදි ආකාරයට තමයි මේ නිවස බාර දීලා තියෙන්නේ. එතකොට මේ රටේ නීතිය අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධ වෙනම පනතක් තියෙනවා. ඒ වගේම කලින් විස්තර කරපු ආකාරයට මහින්ද ජනාධිපතිතුමාට ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය කළා රජය විසින් තමයි මේ නිවස බාර දීමේ කාර්ය කරලා තියෙන්නේ. ඉතින් මෙතුමන්ලගේ ප්‍රශ්නයට දෙන්න තියෙන සරල උත්තර පිළිතුර තමයි නීත්‍යානුකූලව තමයි මෙතුමා මේ නිවසේ රැඳී සිටින්නේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙන්න පුළුවන්, රටේ ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් ඊට වෙනස් මතයක් තියෙනවා නම් ඒ මතය අනීතික කාරණයක්, ඒක නීත්‍යානුකූල කාරණයක් නම් එතුමන්ලට පුළුවන් නීත්‍යානුකූලව ලේඛනයක් ඉදිරිපත් කරලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. එතුමන්ලා එහෙම කටයුතු කරන්නේ නැතුව අර බල්ලුන් ලවා කොස්සට බාවනවා වගේ මෙතුමන්ලාට කියලා ලියුම් ලියන්න කියලා රටේ ජනතාවට ලියුම් ලියන්න කියලා මේ උත්සාහ කරන්නේ අනීතික කාරණයක් නිසා තමයි එහෙම උත්සාහ කරන්නේ. නෛතික කාරණයක් නම් නීතියානුකූලව හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව මත ඒගොල්ලන්ට නෛතිකව කටයුතු කරන්න කියන කාරණේ තමයි මෙතෙන්දී අපි මතක් කරන්න තියෙන්නේ. ඒ වගේම මෙතුමන්ලාටත් අපි බොහොම සුහදව කියන්නේ ඔය ඉල්ලීම රජයෙන් කරන්න. රජය බලාගනී ඒක මොකද්ද කරන්න පුළුවන් කියලා. මොකද රජයක් පත් වුණායින් පස්සේ රජයක් විදියට වැඩ කරන්න ඕනි. ඒක නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වයේ දෙන කාලේ රජයක් තිබ්බා. ඒ රජය LTT සංවිධානයත් පරාජය කරා. ඒක නිසා එහෙමයි රටේ රජයවල් වැඩ කරලා තියෙන්නේ. රජයක් වුණාම රජයක් විදියට කටයුතු කරන්න ඔබතුමන්ලාගෙන් තව බොහොම සුහදව සහෝදරත්වයෙන් ඉල්ලීමක් කරනවා රජයට කියන්න රජයක් විදියට වැඩ කරන්න කියලා කෙන්දිරි ගාන්නේ නැතුව. එච්චරයි අපිට